Hi guys, Europeanness YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. ගොඩ කාලයකට පස්සේ තමයි YouTube වීඩියෝ එකක් අරන් එන්නේ. මම හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ පෞගේ අවස්සල වෙච්ච දේවල් එක්ක මට වීඩියෝ එකක් කරගන්න ඇත්තටම ප්‍රමාණවත් කාලයක් තිබ්බේ නැහැ. ඒකින් හින්දා තමයි මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. නමුත් මෙතනින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ළඟ ඔයගොල්ලන්ට වීඩියෝස් කිහිපයක්ම අරන් එන්න. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පළහා කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ට මොනවා ගැනද මේ දැනගන්න ඕන කියන එක ගැන. අද මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ඔටම් එකටයි 2027 ස්ප්‍රින්ග් එකටයි මෙහෙට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඇප්ලයි වෙන අලුත් රූල්ස් මොනවද කියලා. මොකද මෙහි අවුරුද්දෙන් අවුරුද්දට රූල්ස් අලුත් වෙනවා. අලුතෙන් ස්ටුඩන්ට්ස්ලට අලුත් රූල්ස් කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා. අන්න ඒවා ගැන අප්ඩේට් එකක් මම දෙන්න ඔයාලට බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක තුලින්. ඒ වගේම තමයි දැනට තියෙන රූල්ස් අනුව වර්ක් පර්මිට් එකකට යනවා නම් ඔයාලා කොහොමද ඒක දැනට තියෙන රූල් අනුව කොහොමද ඒක කරගන්නේ කියන එක. ඒ කියන්නේ ඔයාලට මොනවද දැනට තියෙන රූල්ස් එක වර්ක් පර්මිට් එකකට බලපාන සාධක මොනවද කියන එක ගැනත් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ යුරෝපියන් අස්. මුලින්ම අපි කතා කරමු ස්ටුඩන්ට් කෙනෙක් විදියට මෙහෙට 2026 ඔටම් එකට හෝ 2027 ස්ප්‍රින්ග් එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට අලුත් වුණු ප්‍රධානම නීතිය මොකක්ද කියලා. ස්වීඩන් වලට මෙච්චර කල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ආපු අයට අන්ලිමිටඩ් වර්කින් අවර්ස් දීලා තිබ්බා. ඒ කියන්නේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ෆැමිලි එකත් එක්ක ආවොත් ඔයාගේ ඩිපෙන්ඩන්ට් කොහොමත් ෆුල් ටයිම් හම්බ වෙනවා වර්ක් අවර්ස් අන්ලිමිටඩ්. නමුත් ස්ටුඩන්ට්ටත් තිබ්බා මෙච්චර කාලයක් අන්ලිමිටඩ් වර්කින් අවර්ස්. දැන් තියෙන රූල් එක අනුව අලුත් වෙච්ච. ඒ කියන්නේ 2026 ජූනි 11 හරි ජූනි 6 වෙනිදායින් පස්සේ මට හරියටම ඩේට් එක මතක නැහැ 6 හෝ 11 එතනින් පස්සේ ඔයගොල්ලෝගේ රෙසිඩන්ට් පර්මිට් එක ග්‍රාන්ට් වෙනවා නම් අන්න ඒ කියන කට්ටියට මැක්සිමම් අවර්ස් සතියකට වැඩ කරන්න පුළුවන්. මැක්සිමම් අවර්ස් ගන්න පැය 15යි. එතකොට ඒක ගොඩක් දුරට ස්ටුඩන්ට් කෙනෙක්ට බලපානවා. ඔයා හිතන්න ෆැමිලි එකක් විදියට එනවා නම් වයිෆ් ස්ටුඩන්ට් විදියට එනවා නම් වයිෆ්ට උපරිම පැය 15යි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කපල් වලට තමයි මේක ගොඩක් දුරට බලපාන්නේ. මොකද කපල්ස් බබාලා එක්ක ඉන්න කට්ටිය නම් කොහොමත් බබාලගේ වැඩත් එක්ක ඒගොල්ලෝ ලිමිටඩ් අවර්ස් ගාණක් නේ වැඩ කරන්නේ බබාලගේ වැඩක් තියෙන හින්දා. නමුත් කපල්ස් වලට මෙච්චර කල් අන්ලිමිටඩ් වර්කින් අවර්ස් තියෙනකොට යාලට හොඳට වැඩ කරලා හොඳට earn කරගන්න පුළුවන්කම තිබ්බා. නමුත් මේ අලුත් වෙන රූල් එකත් එක්ක ගොඩක් දුරට බලපානවා. මොකද ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන කෙනෙක්ගේ ප්‍රධාන වශයෙන් තියෙනවා එයා ඇකමඩේෂන් වලට ඊට පස්සේ ෆුඩ්ස් වලට ඒ වලට කොහොමත් මෙහෙදි හොයා ගන්න ඕනේ. ඊට අමතරව මාස 6න් 6ට එන කෝස් ෆී එකටත් සල්ලි එකතු කරගන්න බලාපොරොත්තු වෙන තමයි ඔයගොල්ලෝ මෙහෙට එන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. නමුත් දැන් මේ තියෙන රූල් එකත් එක්ක ඒකට ලිමිටේෂන් යම්කිසි ප්‍රමාණයකට ලිමිට් වෙනවා ඒක. එතකොට ඒක අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් පැය 15යිනේ සතියකට එතකොට දෙන්නේ පැයකට 150 ගාණක් රුපියල් හම්බුණත් ඔයාට සතියකට earn කරන්න පුළුවන් වෙන්නේ උපරිම ක්‍රෝන 2250ක් වගේ. එතකොට ඒක 4ෙන් ගුණ කරාම උපරිම 9000ක් වගේ තමයි ඔයාලට මාසෙකට ස්ටුඩන්ට් කෙනෙක්ට උපයන්න පුළුවන් වෙන්නේ. ඩිපෙන්ඩන්ට්ගේ වර්කින් රයිට්ස් එහෙමම තියෙනවා. එයාට ඕන තරම් ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ මේ තියෙන රූල් එකත් එක්ක ගොඩක් දුරට ලේඩි, ඒ කියන්නේ පවුලේ වයිෆ් ගොඩක් දුරට ස්ටුඩන්ට් විදියට ඇප්ලයි කරන එක හොඳයි. මොකද හස්බන්ඩ් එතකොට අන්ලිමිටඩ් වර්කින් අවර්ස් හම්බ වෙන්නේ. එයාට ගොඩක් දුරට වර්ක් කරන්න පුළුවන්. දෙපැත්ත මාරු වුණොත්
ගෑනු කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් working hours ගන්න unlimited උනාට එයාට සමහර ගර්ල්ස්ලා ඉන්නවා ගොඩක් වැඩ කරන්න පුළුවන් කට්ටිය. නමුත් අර සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ට සාපේක්ෂව පිරිමි කෙනෙක්ට part time කොහොමත් කරන්න පුළුවන් නේ ගොඩක්. ඒක හින්දා මට හිතෙන විදියට ගෑනු කෙනා ස්ටුඩන්ට් විදියටත් පිරිමි කෙනා ඩිපෙන්ඩන්ට් විදියටත් අලුත් රූල් එක අනුව එන එක හොඳයි. ඒක මගේ සජෙෂන් එක විතරයි. නමුත් ඔයගොල්ලන්ට ඒක තීරණය කරන්න පුළුවන්. මේක තමයි මේන්ලිම මේ අවුරුද්දේ ඇප්ලයි වෙන එක. නමුත් කියන්න ඕන ඔයගොල්ලෝගේ රෙසිඩන්ට් පර්මිට් එක 2026 ජූනි වලට කලින් ග්‍රාන්ට් වෙච්ච එකක් නම් ඔයාලට ඒක එක්ස්පයර් වෙනකම් මේ රූල් එක බලපාන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙ රිනිවල් එකට යනකොට තමයි මේ රූල් එක ඔයාලට බලපාන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ ඇකොමඩේෂන් පිළිබඳ පොඩ්ඩක් ඒක ගැනත් කතා කරන්න ඕන. දැන් එන්න accommodation fees වැඩි වෙනවා. මම හිතන්නේ ස්ටුඩන්ට් apartment හම්බුණත් ක්‍රෝන 6000 7000 වගේ වෙනවා. අවම දැන් apartment rent එක. එතකොට හරි අමාරුයි survive වෙන්න. කියන්නේ earn කරන්න ඕන ගොඩක්. මොකද course fee තුත් දැන් එන්නම වැඩි වෙනවා. මම recommend කරනවා පොඩි tip එකක් විදියට ඔයාලට පුළුවන් තරම් මේ town areas වල කියන්නේ ගොතෙන්බර්ග්, ස්ටොක්හෝම්, උප්සලා, මැල්මෝ නම් recommend කරන්න චුට්ටක් අමාරුයි. මොකද එහෙ තියෙන පරිසරයත් එක්ක ඒ වගේ අර මේන් සිටි එකකට ඔයාලට එන්න පුළුවන් නම් part time job එකක් හොයාගන්නත් ලේසි, ටිකක් earn කරගන්නත් ලේසි. පුළුවන් තරම් university scholarship දැන් SI නැති හින්දා university scholarship apply කරන්න try කරන්න. එතකොට ඔයගොල්ලන්ට course fee එක waive off වෙනවනේ. එතනින් පොඩි සහනයක් තියෙනවා ස්ටුඩන්ට් කෙනෙක් විදියට. එතකොට living cost එක විතරයිනේ. living cost එකයි apartment rent එක ওই දේවල් පොඩි දේවල් ටිකක් නේ ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි තව දෙයක් තියෙනවා. මේක යුනිවර්සිටි වෙබ්සයිට් එකකින් මම ගත්තේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ලින්ක් එක දෙන්නම්. ඒ යුනිවර්සිටි එකෙන් කියන විදියට work permit එකක් apply කරන්න කලින් දැනට තියෙන රූල් අනුව ඔයගොල්ලෝ ඇවිල්ලා work permit එකක් apply කරන්න කලින් ඔයගොල්ලෝගේ education history හරියට තියෙන්න ඕන. ඒ කියන්නේ මේ අපි හිතමු දැන් ඔයගොල්ලෝ අන්තිම semester එකේ ඔයගොල්ලෝ දැන් මාස්ටර් එකට එන කෙනෙක් නම් semesters 4ක් තියෙනවා. 4 වෙනි එකේ thesis එක කොහොමද තියෙන්නේ? thesis එක තියෙන කාලේ ඔයගොල්ලෝ priority දීලා job හොයන්න ගන්නවා. මොකද කාලෙත් මදි වෙන හින්දා. අන්න එහෙම වෙලාවකදී ඔයගොල්ලෝ work permit එකක් apply කරෝති දැන් තියෙන rules අනුව ඒ university website එකේ තියෙන විදිහට ඒගොල්ලෝ කියන්නේ ඒක work permit එකට බලපානවා. මොකද ඔයා studies complete කරලා නැති නිසා. එහෙම දෙයක්ත් දැන් තියෙනවා. ඒක එක යුනිවර්සිටි එකක විතරයි දාලා තිබ්බේ වෙබ්සයිට් එක. බලන්න පොඩ්ඩක් ඒක ගැනත් හොයලා බලලා ඔයගොල්ලෝ ඒ කියන්නේ ආව ගමන් ස්ටුඩන්ට් කෙනෙක් නම් ආව ගමන් ජොබ් එකක් හොයාගෙන work permit දාන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හොයන්න. ඔයාට මෙහෙම කරන්න පුළුවන් අර අදාළ ක්‍රෙඩිට් ගාන කවර් කරයින් පස්සේ ජොබ් එකක් හොයාගෙන ස්ටුඩන්ට් ඉඳලම ඔයාට අදාළ කාලේ සම්පූර්ණ වුණායින් පස්සේ ඔයාගේ ඩිග්‍රිය කම්ප්ලීට් කරායින් පස්සේ work permit එක දාන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ කියන්නේ work permit එක දානවා නම් ඔයාගේ studies complete කරලා තියන්න ඕනේ කියලා. ඒක මම practically මේ අවුරුද්දේ ඒ කියන්නේ සමහරුන්ට බලපෑවා. අපේ personal experience එකෙන් කියන්නේ මේ මගේ husband උත් ওই කියන කතාව කරා. ඒ කියන්නේ එයා student විදියට ඇවිල්ලා thesis එක ඉවර කරනකොටම job එක හොයාගත්තා. නමුත් thesis එකේ results out වෙලා තිබ්බේ නැහැ work permit එක apply කරනකොට. ඒගොල්ලෝ work permit එක ටික කාලයක් hold කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි professional job එකක් නම් කිසි ඒ කියන්නේ job contract එක මත ඒක strong නම් ඒගොල්ලෝ සති දෙකෙන් තුනෙන් වගේ visa එක grant කරනවා work permit එක. අපේ case එකේදී husband මේ thesis එක ඉවර කරලා තිබ්බේ නැති හින්දා අපිට මාස 3ක් විතර ගියා. එයාගේ results එනකම් work permit එක hold කරගෙන හිටියා. දෙන්නේ නැතුව grant කරන්නේ නැතුව. ඒක results out කරායින් පස්සේ තමයි work permit එක grant කරන්නේ. වගේ අපේ personal experience එක ඒක. ඒක හින්දා මෙහෙ දැන් එන්න rules තද tight කරනවා ඒගොල්ලෝ. ඒ හින්දා ඔයගොල්ලෝ දෙයක් කරන්න කලින් ගොඩක් දුර හිතලා බලලා ඒ දේවල් කරන්න. ඒ වගේම තමයි මෙච්චර කාලයකට තිබ්බ rules අනුව
ඔයා ස්ටුඩන්ට් එනවා නම් ඔයාගේ වයිෆ් හෝ හස්බන්ඩ් කියන ඩිපෙන්ඩන්ට් එන කෙනාට ටෝටලි ෆ්‍රී ස්ටඩිස් කරන්න පුළුවන් මාස්ටර් එකක් හෝ බැචලර් එකක් කරන්න පුළුවන්කම තිබ්බා. නමුත් දැන් තියෙන රූල්ස් අනුව ඒකත් වෙනස් වෙනවා. එකටත් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔයයි වයිෆුයි දෙන්නම ඉගෙන ගන්නවා නම් දෙන්නටම කෝස් ෆී ගෙවන්න වෙනවා. මෙච්චර කාල තිබ්බේ හස්බන්ඩ් ගෙවනවා නම් හස්බන්ඩ් ස්ටුඩන්ට් නම් හස්බන්ඩ් මේන් ඇප්ලිකන්ට් නම් වයිෆ්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් ස්ටඩිස් කරන්න පුළුවන්. නමුත් දැන් ඒකත් වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඔය දේවල් ටික තමයි මේ ප්‍රධාන වශයෙන් කියන්න තියෙන. ඒ වගේම තව කාරණයක් තියෙනවා මේ ඔගොල්ලෝ දැන් හිතන්නකෝ මාස්ටර් එකකට එනවා පළවෙනි අවුරුද්ද ස්ටඩීස් කරගෙන ගිහිල්ලා රිපීට් එකක් තියෙනවා කියන්න ඔගොල්ලෝ ඒ කියන්නේ ඔගොල්ලන්ට කරගන්න බැරි වෙලා රිපීට් කීපයක් තියෙන කියන්නේ යම්කිසි ක්‍රෙඩිට් ගාණක් තියෙනවනේ මේ අවුරුද්ද ඉවර වෙලා එක්ස්ටෙන්ෂන් එක ඇප්ලයි කරනකොට මේ ක්‍රෙඩිට් ගාණ ඔයා කරලා තියෙන්න ඕන රිපීට් තියෙන්න බෑ. අන්න ඒ ක්‍රෙඩිට් ගාණ කම්ප්ලීට් කරලා නැත්නම් එතනදී දැන් ප්‍රශ්න වෙලා තියෙනවා ගොඩක් කට්ටියට. ඒ හින්දා ඔයගොල්ලෝ එනකොට අනිවාර්යෙන් ටාගට් එකක් තියාගන්න. ඔයාලා ස්ටඩීස් එනවා නම් ස්ටඩීස් කම්ප්ලීට් කරනවා කියන ටාගට් එක. මොකද මැදින් පැනලා දේවල් කරලා ඊට පස්සේ එහෙම හරි ගියපු කට්ටිය ඉන්නවා පරණ කට්ටිය. නමුත් දැන් රූල්ස් ටයිට් නිසා ඉස්සරහට මොනව වෙයිද කියලා කියන්න බෑ. මොකද හැම අවුරුද්දෙම මේ රූල්ස් අලුත් වෙනවා. මම මේ ඔයගොල්ලෝ ඩිමෝටිවේට් වෙන්න නෙවෙයි. ඒ දේවල් දැනගෙන ඉන්න එක ඔයගොල්ලන්ට හොඳයි. මොකද ඔයගොල්ලෝ නොදැනුවත්කමින් මොකක් හරි දෙයකට ඇප්ලයි කරලා එතනින් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට පසුතැවිලි වෙන හින්දා තමයි මම මේ දේවල් ඔයගොල්ලන්ට කියන්නේ. ඔන්න ඔය දේවල් ටික තමයි දැනට ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවා නම් ඔයගොල්ලෝ අලුතෙන්ම දැනගන්න ඕන ටික. ඒ කියන්නේ කලින් තිබ්බ දේවල් වලට වඩා වෙනස් වෙලා තියෙන්නේ ඔන්න ඔය ටික. මීට අමතරව මොන හරි දෙයක් ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට රිප්ලයි කරන්න. ඊගාවට අපි කතා කරමු වර්ක් පර්මිට් එක ගැන. දැනට තියෙන රික්වයර්මන්ට් අනුව කොහොමද වර්ක් පර්මිට් එකට බලපාන්නේ කියන එක ගැන. මේ අවුරුද්දේ අලුත් වුණා. මේ අවුරුද්දේ ජූනි මාසයේ ඉඳන් මීඩියම් සැලරි එක වගේ 90ක් තියෙන්න ඕන වර්ක් පර්මිට් එකක් දාන්න පුළුවන් සැලරි එක. මේක රිනේවල් වලටත් අදාළයි. ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් වලටත් අදාළයි. ඔයගොල්ලෝගේ වර්ක් පර්මිට් එකේ එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා නම් ඒකත් 90ට මීඩියම් සැලරි එක වගේ 90ක් වෙන්න ඕන ඔයා එක්ස්ටෙන්ෂන් එකට ඇප්ලයි කරන්න. ග්‍රොස් සැලරි එක කියන්නේ ග්‍රොස් සැලරි එක තියෙන්න ඕන ක්‍රෝන 33390. ක්‍රෝන 33390ක් තියෙන්න ඕන ග්‍රොස් සැලරි එක. ඕක තමයි වර්ක් පර්මිට් රික්වයර්මන්ට් එක. ඊට අමතරව මේගොල්ලෝ ගොඩක් බලනවා ඔයාලගේ එම්ප්ලොයර්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා. ඒක ස්ට්‍රික්ට්ලි බලනවා. ඒක ඔයාගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක ගැන බලනවා. ස්ට්‍රොං ජොබ් කොන්ට්‍රැක්ට් එකක්ද කියන්නේ ෆුල් ටයිම් වර්කින් රයිට්ස් තියද ඔයාට ඒ වගේ දේවල් පොඩ්ඩක් බලනවා. ඔයාගේ එම්ප්ලොයර්ගේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් බලනවා. එයාලගේ මොනවා හරි පොඩි ප්‍රශ්න තියෙන ඒවා තියෙනවනේ. අන්න ඒ දේවල් ගැන ගොඩක් දුරට බලනවා. ඒක හින්දා ඔයගොල්ලෝ වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරද්දී සැලරි එක විතරක්ම බලන්න එපා. අර දේවල් චෙක් කරන්න. ඒගොල්ලෝගේ හිස්ටරි එක කොහොමද? ඒ දේවල් මොකද ඔයගොල්ලෝ ඉස්සරහට කාලේ තියාගෙනද අන්තිම මොහොතේ වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරනවා නම් ඒක රිස්ක් එකක් කොහොමත් අඩුයිනේ. ඒ කියන්නේ කොහොමත් විසිවර වෙන්න තියෙන්නේ. එතකොට වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි chance එකක් ගන්න පුළුවන්. රිස්ක් ලෙවල් එකක තියෙන හින්දා. නමුත් ඔයගොල්ලන්ට කාලය තියෙද්දි කියන්නේ ඔයගොල්ලෝ අවුරුදු දෙකක මාස්ටර් එකකට ඇවිල්ලා තව අවුරුද්දක ජොබ් සීකින් එකක් තියෙනවා. ඒතකොට ජොබ් සීකින් එක ඉවර වෙන්න කලින් ඔයගොල්ලෝ වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරනවා නම් එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔය කියන කාරණා බලන්න. සැලරි එක විතරක් නෙවෙයි ඔයාගේ එම්ප්ලොයර්ගේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක ඒක චෙක් කරන්න අනිවාර්යෙන්. එතකොට ජොබ් එකේදී ඔයගොල්ලන්ට ඉන්ෂුරන්ස් එකක් දෙනවද, කොන්ට්‍රැක්ට් එක කොච්චර ස්ට්‍රෝංග්ද කියන එකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒ දේවල් අනිවාර්යෙන් ස්ට්‍රික්ට්ලි දැන් බලනවා මයිග්‍රේෂන් එකෙන්. ওই දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් මට කියන්න ඕනේ සැලරි රික්වයර්මන්ට් එක ගැන. ඒක අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා. සමහර වෙලාවට ලබන අවුරුද්ද 100% වෙන්නත් ඉඩ තියෙනවා. අපි එක දන්නේ නැහැ හරියට. දැනට 90% තියෙන්නේ.
මේගොල්ලෝ කියනවා සමහර තැන්වලදී ඒක 100% කරන්න ඕන කියන තැන ඉන්නවා. ඒක අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. මේගොල්ලෝ කොහොමද හැම අවුරුද්දෙම අලුත් කරන හින්දා ඉමිග්‍රන්ට්ස්ලට පොඩ්ඩක් chance අඩු කරන හින්දා හැම දෙයකටම ලේස්ති වෙලා ඉන්න. ඔයගොල්ලෝ ඔඩ් ජොබ් වලින් කොන්ට්‍රැක්ට් දාන්න එක පොඩ්ඩක් හිතලා බලන්න දෙපාරක්. මොකද රූල්ස් අලුත් වෙනකොට කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒක හින්දා පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් ජොබ් හොයාගන්න try කරන්න. ස්ටුඩන්ට් විදියට එනවා නම් ගොඩාක් ලොකු chance එකක් තියෙනවා ලංකාවේ experience තියෙන කෙනා. ඒ කියන්නේ මොකක් හරි period එකකින් experience තියෙන කෙනා job dependent විදියට ඇවිල්ලා ඒක මාරු කරගන්න, ඒ කියන්නේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් ඒක ලොකු chance එකක් තියෙනවා. නැත්නම් ස්ටුඩන්ට් විදියට ආවත් හොඳයි. මොකද මෙහි කොච්චර නෑ කිව්වත් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ලංකාවේ එක්ස්පීරියන්ස් තුත් තියෙනවා නම් ඔයාට ජොබ් එකක් හොයාගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා සාමාන්‍ය. හැබැයි සමහර ෆීල්ඩ් තියෙනවා තරඟේ වැඩි. ස්වීඩිෂ් අනිවාර්යෙන් ඕන. අන්න ඒ වගේ ෆීල්ඩ් එක නැතුව ඩිමාන්ඩින් ෆීල්ඩ් චුට්ටක් හොයන්න. ඔයාලට ඉස්සරහට ඕන නම් ඩිමාන්ඩින් ෆීල්ඩ් ගැන මම ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න. පළහා කමෙන්ට් බොක්ස් එකකින් දාන්න ඔයගොල්ලන්ට එහෙම ඒ වගේ සම්බන්ධ වීඩියෝ එකක් ඕන නම් මම තොරතුරු හොයලා එක දාන්නම්. ඒ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේගොල්ලෝ කොච්චර නෑ කිව්වත් මෙහි education plus ලංකාවේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් white collar job එකක් හොයාගන්න chance එක වැඩි. මේගොල්ලෝ මෙහි කියන්නේ අපිට ලංකාවේ කොච්චර කොහොම education තිබ්බත් මෙහෙට ගැලපෙන qualification එකක් එහෙම මොනවත් අපිට නැත්තම් එතනදී ගොඩක් chance එක අඩු වෙනවා. ඊට වැඩිය අර chance එක වැඩි වෙනවා මෙහි ස්ටඩීස් මොන හරි කරලා තියෙන කෙනෙක්ට. ඒක මෙහි බලනවා ටිකක් ඉන්ටර්වියු වලදී අපි එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. ඒ හින්දා ඒව ගැන චුට්ටක් හිතලා බලන්න. ওই දේවල් ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. මොන හරි ඔයගොල්ලන්ට තව දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මම හිතනවා ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් මොනවම හරි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා. අලුත් දේවල් ගැන අපි කතා කරමු තව ඉස්සරහට. විශේෂයෙන්ම මෙහි සිටිසන්ෂිප් රූල් එකත් අලුත් වුණා. ඒක ගැනත් පොඩ්ඩක් කියන්නම් මම. ගොඩක් මෙහෙට එන කට්ටියගේ අවසාන පරමාර්ථය ඕකනේ. මෙහි රටේ සෙටල් වෙන එකනේ. එතකොට සිටිසන්ෂිප් එක ගන්න කලින් අවුරුදු 5න් ගන්න පුළුවන් එක දැන් අවුරුදු 8ක් කරලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ ලැන්ග්වේජ් එක බලනවා. ඒක හින්දා ගොඩක් දුරට දැන් ඕගොල්ලෝ මෙහෙට ආවයින් පස්සේ තනිකර රේස් එකක් තමයි ස්ටඩීස් කරන කාලේ යන්නේ. හම්බ කරනවා, කෝස් ෆී ගෙවනවා, ලංකාවේ ලෝන් තියෙනවා නම් ඒව ගෙවනවා. ඒ වගේ තනිකර රේස් එකක් දුවන්න තමයි මෙහෙට එන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. එතකොට ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ ඒකට කාලය වැය කරනවා කියන්නේ කොහොමත් ඕගොල්ලෝගේ ඔළුවෙන් ඒ දේවල් එන්නේ නැහැ. අමාරුයි. මොකද අපි ලංකාවේදී පුරුදු වෙලා ඉන්නේ එකපාරට එක වැඩක් කරන්න. අපි ස්ටඩීස් කරන ගමන් තව දෙයක් කරන්න, පාර්ට් ටයිම් කරන්න, ඊට අමතරව තව ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. ඒක ටිකක් අමාරුයි ලංකාවේ අපි ඉගෙන ගත්ත විදියට, ලංකාවේ අපි හැදිච්ච විදියට. එතකොට ගොඩක්ම හොඳ මම නම් රෙකමන්ඩ් කරන්නෙම ඔයගොල්ලෝ ලංකාවේ ඉඳද්දි දැන් මේ කාලේ තියෙනවනේ ඔයගොල්ලන්ට ස්විඩිෂ් ඉගෙන ගන්න ඕන තරම් ඔපචුනිටිස් පවා තියෙනවා. බේසික් ටික හරි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. ඊට පස්සේ SFE වල ෆ්ලෙක්ස් කෝස් එකකට ගියයින් පස්සේ සතියට එක දවසයි තියෙන්නේ. ඒතකොට චුට්ට හරි ඔයගොල්ලන්ට ඒක අල්ලගෙන යන්න පුළුවන්. එකපාරට ෆ්ලෙක්ස් එකට යන්න අමාරු. ගිහින් කරගන්න අමාරුයි. ඔයගොල්ලෝ මුකුත්ම දන්නේ නැතුව ලැන්ග්වේජ් එකේ 0 ඉන්නවා නම් එතකොට ඇවිල්ලා මුලින් ඉඳන්ම ඔයගොල්ලෝ සේරම ඉගෙන ගන්න ඕන. ෆ්ලෙක්ස් කෝස් එකකදී ඒක කරන්න අමාරුයි. ෆ්ලෙක්ස් එකේදී 0 ඉඳන් යන්න අමාරුයි. ඒක ෆුල් ටයිම් කෝස් එක කරනවා නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕගොල්ලොන්ට දුවන්න වෙන රේස් එකත් එක්ක ෆුල් ටයිම් මම නම් හිතන්නේ කරන්න අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. මම කියන්නේ ස්ටුඩන්ට් කාලේදී. ඒක හින්දා මම කියන්නේ බේසික් නොලෙජ් එක ඕගොල්ලෝ ලංකාවේ ඉඳද්දී අරන් එන්න ඕන තරම් YouTube channel තියෙනවා දැන් ස්විඩිෂ් ඉගෙන ගන්න. ඒක හින්දා ඒව පාවිච්චි කරලා බේසික් නොලෙජ් එක අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙට
ඇවිල්ලා කැමති නම් ෆ්ලෙක්ස් එකට ජොයින් වෙන්න. එතකොට ඔයගොල්ලන්ට ඔක්කොම පැරලල් කරගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයගොල්ලෝ සෙටල් වෙලා ස්විඩිෂ් පටන් ගන්න ඉන්න එපා. මොකද දැන් මේගොල්ලෝ සිටිසන්ෂිප් රූල් එකක් විදියට ලැන්ග්වේජ් ටෙස්ට් එක ගෙනාවට තව අවුරුද්දක් දෙකක් යනකොට සමහර විට PR එකේදීත් මේගොල්ලෝ ඒක ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසාම දැම්ම තියලා ඔයගොල්ලෝ ටාගට් එක හදාගන්න හිමි හිට ඒ දේවලුත් ඔලුවට දාගන්න. මං හිතන්නේ ඒක තමයි හොඳම දේ. අපේ එක්ස්පීරියන්ස් කරපුවා මේවා පර්සනලි ඒකයි මම ඔයගොල්ලොත් එක්ක ඒවා ෂෙයා කරගන්නේ. ඔය දේවල් ටික තමයි ඉතින් මට ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හම්බ වෙමු. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එකතු වෙලා ඉන්න මේ යුරෝපියන්ස්. හෙඩෝ